හරි 2015 8 C පාර්ට් එක ගන්න අනුමානකට පාර්ට් එක. හරිද? හරි. ගාණ කියලා තියෙනවා X මිශ්‍රණයේ KClO3 හා KCl ස්කන්ධය අනුව ප්‍රතිශතය නිර්ණය කිරීම සඳහා පාසඳන් ක්‍රියාපිළිවෙල භාවිත කරන ලදී. හරි. මොකද්ද කරන්නේ? KClO3 හා KCl ස්කන්ධ ප්‍රතිශතය නිර්ණය කරන්න යන්නේ. හරි. X මිශ්‍රණයේ KClO3 KCl හා ජලයේ ද්‍රාව්‍ය නිෂ්ක්‍රීය ද්‍රව්‍යයක් අඩංගු වේ කියලා තියෙනවා. හරි. අපි ඉලියට දාගෙන යන්න. අපේ X මිශ්‍රණයේ ඉන්නවා. X මිශ්‍රණයේ ඉන්නවා කියලා කියනවා KClO3 ඉන්නවලු. KCl ඉන්නවා කියලා. ඊට පස්සේ ජලයේ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය ද්‍රව්‍යයක් ඉන්නවලු. නිෂ්ක්‍රීය කියන්නේ එයා රසායනිකව ප්‍රතික්‍රියාශීලී නැහැ. හරිනේ. එතකොට එයා රසායනික ප්‍රතික්‍රියා වලට එයා සම්බන්ධ වෙන්නේ නැහැ. හැබැයි අපි දන්නවා මේ නිෂ්ක්‍රීය ද්‍රව්‍යයක් ඉන්නවා කියලා දීලා තියෙන්නේ. ඒ කියලා අපි දන්නවා. එයා දීලා තියෙන්නේ අපිට පුළුවන් නෙමේ KClO3 හරි. මෙතන පද්ධතිය ඉන්නේ KClO3 හා KCl විතරක් නම් අපිට පුළුවන් මේ ස්කන්ධ ප්‍රතිශත හොයද්දි මෙන්න මේ එක්කෙනෙක් ස්කන්ධ ප්‍රතිශතය හොයලා ඒක 100ෙන් අඩු කරලා මෙන්න මේ අනිත් එක්කෙනා එක ගන්න පුළුවන්. හැබැයි පද්ධතියේ ඉන්නේ KClO3 KCl විතරක් නෙවෙයි. මෙන්න මේව නිෂ්ක්‍රීය එක්කෙකුත් ඉන්නවා කියලා දීලා තිබ්බාම මෙන්න මේකගේ ස්කන්ධයත් මේ පද්ධතියේ ස්කන්ධයට අඩංගු වෙනවනේ. එතකොට අපිට එක්කෙනෙක්ගේ ස්කන්ධය හොයලා එයාගේ ස්කන්ධ ප්‍රතිශතය අඩු අරගෙන එයාගේ 100ෙන් අඩු කරලා ඒක අපිට ගන්න බෑ. මේ අනිත් එක්කෙනාගේ ගන්න බෑ. මොකද මෙයාත් ඉන්නේ හින්දා. අන්න ඒක එහෙම ගාන පොඩ්ඩක් තාවට අමාරු ගන්න තමයි මෙන්න මෙහෙම x කියලා මොකලකුත් ඉන්නවා කියලා ගානේ දීලා තියෙන්නේ. හරිද? හරි. එතකොට අපිට කියලා තියෙනවා මේ මිශ්‍රණයේ මුළු ස්කන්ධය අපිට දීලා තියෙනවා 1.1 ග්‍රෑම් කියලා. 1.1 ග්‍රෑම් කියලා කියලා තියෙනවා. මෙන්න මෙයාව අරගෙන 25ක පරිමාණික ප්ලාස්ටිකුවකට දාලා ආශ්‍රිත ජලය 50ක දිය කරලා ඉවරලා අවසාන පරිමාව 250ක් දක්වා ජලයෙන් තනුක් කරනවා කියලා තියෙනවා. ඒ ද්‍රාවණයට මේලා කියලා තියෙනවා y ද්‍රාවණය කියලා. ඔන්න y ද්‍රාවණය. හරිද? y ද්‍රාවණය මොකද වෙලා තියෙන්නේ? KClO3 යනවා ඊට පස්සේ KCl ඉන්නවා. අර මුගුල ඉන්නවා. හරිද? පද්ධතියේ පරිමාණය වෙilla 250යි ඝන සෙන්ටිමීටර. මෙයා තමයි අපේ y ද්‍රාවණය. හරි. මෙන්න මේ ගානේ අපිට දැන් ගානේ කියලා තියෙනවා KClO3 සහ KCl ස්කන්ධ ප්‍රතිශත හොයන්න යන්න කියලා. එතකොට අපි මුලින්ම මොකද්ද කරන්න ඕනේ? අපි KClO3 KCl ස්කන්ධ ප්‍රතිශත හොයන්න නම් අපි මෙන්න මේ කට්ටියගේ KClO3 KCl ස්කන්ධ හොයාගෙන ඉන්න ඕනේ. KClO3 KCl ස්කන්ධ හොයාගන්න ඕනේ. මෙයාලගේ ස්කන්ධ හොයාගන්න නම් අපි මෙයාලගේ මුලින්ම මෙයාලගේ මෞල සංඛ්‍යාව හොයන් ඉන්න ඕනේ. මෞල සංඛ්‍යාව හොයාගත්තොත් මෙයාලගේ මෞලික ස්කන්ධ වලින් ගුණ කරලා ඉවරලා එයාලගේ ස්කන්ධ ගන්න පුළුවන්. ස්කන්ධ ගත්තාම මුළු ස්කන්ධයෙන් බෙදලා ස්කන්ධ ප්‍රතිශතය අරගෙන අපිට ගානකට දාන්න පුළුවන්. හරි. එතකොට අපි මෙන්න මෙයාලගේ මෞල සංඛ්‍යාව මුලින් හොයන් ඉන්න ඕනේ. අපි ගමු මේ KClO3 මෞල සංඛ්‍යාව A කියලා. මිශ්‍රණයේ තිබ්බ KClO3 මෞල සංඛ්‍යාව A කියලා ගමු. අපි KCl මෞල සංඛ්‍යාව B කියලා ගමු. හරිද? එතකොට යම්කිසි වෙලාවක අපි ගාන හදලා ඉවරලා AB හොයාගත්ත කියන්නේ ඒ කොහෙදී හරි අපි AB හොයාගත්ත කියන්නේ A කියන්නේ KClO3 මූල සංඛ්‍යාව B කියන්නේ KCl මූල සංඛ්‍යාව. හරිද? හරි. ඊට පස්සේ අපිට කියලා තියෙනවා KClO3 KCl- බවට ඔක්සිහරණය කිරීම සඳහා මේ ද්‍රාවණයෙන් 25ක් කොටසක් SO2 සමග පිරියම් කරලා දී. ඒ කියන්නේ KClO3 කියන එකනා SO2ත් එක්ක වැඩ කරනවලු. මොකද KClO3 ClO3- කියන එකනා Cl- දක්වා ඔක්සිහරණය කරගන්න. එතනදී අපි දන්නවා SO2 කියන්නේ එයාගේ ඔක්සිකරණාංකය ධන 4 තියෙන්නේ. එයා මොකද වෙන්නේ? එයා ඔක්සිකරණ වෙනවා SO2 බවට. හරි. එතකොට තමයි ClO3- කියන එක නා Cl- දක්වා ඔක්සිහරණය වෙන්නේ. අපි මුලින්ම ප්‍රතික්‍රියාව තුල්ද කරගෙන ඉමු. එතකොට ClO3- කියන එක නා මොකද වෙන්නේ? SO2 කියන වායුව දාලා SO2- දක්වා මෙයා ඔක්සිකරණය වෙනවා. Cl- දක්වා මෙයා ඔක්සිහරණය වෙනවා. ප්‍රතික්‍රියාව තුලිත කරගත්තොත් එහෙනම් අපිට එනවා මෙයාගේ SO2 ගේ සල්ෆර් ඉන්නේ ධන 4, SO2- කියපුවම සල්ෆර් ඉන්නේ ධන 6, ඔක්සිකරණාංක වෙනස 2යි. ClO3- ගත්තොත් එහෙම ධන 5 ඉන්නේ Cl කියන එක නා Cl- කියන එක නා ඍණ එකේ ඉන්නේ. ඔක්සිකරණාංක වෙනස ගත්තොත් ධන 6යි. එතකොට මේක තුලිත කරන්න මෙයා 3න් ගුණ කරගත්තා නම් වැඩේ හරි. හරි. එතකොට ආරෝපණ ගණිතදී මෙතන ඍණ 1යි මෙතන ඍණ 1යි එක බලු වෙනවා. මෙතන ගත්තොත් ඍණ 6ක් තියෙනවා. ඍණ 6ක් තියෙනවා කියන්නේ අපි මෙතෙන්ද H+ දාන්න ඕන 6ක් H+ දාන්න ඕන. මේ පැත්තට 3ක් H2O දාපුවාම ප්‍රතික්‍රියාව තුලිතයි. හරි. මොකක්ද කියන්නේ දැන් මෙයාගෙන් අපි මේ මෙතන ClO3- කියන්නේ අපි දැක්කා මෙම ද්‍රාවණයෙන් 25ක් ගන්නවා කියලා කියන්නේ. මෙතන ආරම්භක ද්‍රාවණය බලන්න. ආරම්භක ද්‍රාවණය ගත්තොත් එහෙම ආරම්භක ද්‍රාවණයේ
250ක් තමයි y කියන ද්‍රාවණයේ පරිමාව 250යි. ඒකෙන් ගන්නවා කියන්නේ 25ක් තමයි ගන්නවා කියන්නේ. එයාගෙන් 25ක් ගත්තාම අපි දන්නවා පරිමාව 10න් එකක් වෙනවා කියන්නේ. ඒකෙදි මවුළු සංඛ්‍යාවත් කෙලින්ම 10න් එකේ පංගුව වලින් තමයි මෙතෙන්ට එන්නේ. එතකොට මෙතන තියෙන ClO3 මවුළු සංඛ්‍යාව වෙන්නේ මෙතන ආරම්භයේ ClO3 මවුළු සංඛ්‍යාව A වුණා. මෙතනින් 25ක් ගත්තාම මේක 10න් බෙදෙන්න ඕනේ. එතකොට මෙතන තියෙන ClO3 මවුළු සංඛ්‍යාව වෙන්නේ A බෙදීම 10යි. එතකොට මොකද කියන්නේ SO2 කියන එකනත් එක්ක මෙයාව ප්‍රතික්‍රියා කරවලා ClO3 කියන එකනාව Cl- දක්වා ඔක්සිහරණය කරනවා කියනවනේ. එතකොට Cl- කියන මවුළු සංඛ්‍යාව වෙන්නේ A බෙදීම 10ක්. මොකද ස්ටෝකියෝමීටර් සංගම අතර අනුපාතය 1:1ක් හින්දා. හරි. ඊට පස්සේ මොකද කියන්නේ ගානේ කියලා දිනවා ද්‍රාවණයේ නැටවීමෙන් වැඩිපුර SO2 ඉවත් කරලා දිනවා. හරි. මොකද මේ SO2 නැටවීමෙන් ඉවත් කරන්නේ කොහොමද? අපි දන්නවා වායුවක් ජලයේ දියවීම කියන එක නා තාපදායකයි. හරිද? වායුවක් ජලයේ දියවීම තාපදායකයි නා අපිට ද්‍රාවණයේ උෂ්ණත්වය වැඩි කරපුවම අපිට පුළුවන් ඒ ජලයේ දියවන ප්‍රතික්‍රියාව නෙවෙයි දිරියන්න වෙන්නේ. එතකොට ආපසු ප්‍රතික්‍රියාව තමයි දිරියන්න වෙන්නේ. ලේචල් මූලද්‍රව්‍ය දන්නවා නම් දන්නවා. හරිද? හරි. එතකොට මොකද වෙන්නේ? අපිට දියවිච්ච වායුවක් ජලයේ දියවිච්ච වායුවක් අපිට ද්‍රාවණයෙන් අයින් කරගන්න ඕන නම් පද්ධතිය රත් කරපුවාම අපිට පුළුවන් මොකද කරන්නේ ද්‍රාවණ උෂ්ණත්වය වැඩි කරපුවාම මේ වායුව ජලයේ දියවීම අඩු කරලා එයාව අයින් කරලා දාගන්න පුළුවන්. ඒක තමයි මෙතන කරලා තියෙන්නේ. හරිද? හරි. එතකොට එයාව අයින් කරන්නේ දැන් මෙතන අපි අනුගමනයක් කරගෙන යන්නේ SO2 කියන එක නා ප්‍රතික්‍රියාශීලී කෙනෙක්. අර මෙතන ගාණි කියලා දීපනේ මේ නිෂ්ක්‍රීය කියනවා කියන්නේ. කියලා මෙතන SO2 කියන්නේ එහෙම නිෂ්ක්‍රීය කෙනෙක් නෙවෙයි. ඒතකොට එයා ගානේ තිබ්බොත් එහෙම එයා ඉස්සරහට අපි ගාන හදාගෙන යද්දී මෙයා පද්ධතිය ඇස්සේ හිටියොත් එහෙම මෙයා ප්‍රතික්‍රියා වලට වාජනය වෙන්න ගන්නවා. ඒකට අපිට අපේ අනුමාපනය හරියට කරගන්න බෑනේ. එයා පද්ධතිය හිටියොත් එහෙම මේක තමයි මුලින්ම SO2 කියන එක කරනවා අයින් කරගන්නවා කියලා දෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ මොකද කියන්නේ සම්පූර්ණ Cl- AgCl ලෙස අවක්ෂේප කිරීම සඳහා AgNO3 ද්‍රාවණයට දානවා. දැන් මෙතන සම්පූර්ණ Cl- කියන්නේ කවුද? දැන් අපි දැක්කා ClO3- ආරම්භයේ පද්ධතිය හිටියනේ. හරි. එයා මොකද කරේ SO2 දාලා Cl- දක්වා ඔක්සිහරණය කරා. එතකොට ACl- නෙවෙයි AgNO3ත් එක්ක AgCl විදිහට අවක්ෂේප වෙන්නේ. මොකද ආරම්භයේ ද්‍රාවණයේ KCl හිටියා. එතනින් Cl- හම්බ වෙනවානේ. එතකොට එයා ආරම්භයේ ඉඳන්ම Cl- පද්ධතිය තුල ඉන්නවා. ACl- උත් මෙතන මුළු Cl- විදිහට හැදෙන්න ඕනේ. එතකොට අපි ගමු මෙතන පිළිවෙල ලියලා ගමුකෝ මුළු Cl- කියන්නේ කවුද? මුළු Cl- කියන්නේ Cl-. එයා ආවේ කොහොමද? එක්කෙනෙක් ආවා ClO3- ගෙන් ආවා Cl- ටිකේ ඉන්න ඕනේ. ඊට පස්සේ ආය NCl- කොටසක් ඉන්නවා. ඒ කවුද? ආරම්භයේ නම් මෙන්න මේ KCl ගේ හිටියානේ. KCl ගේ Cl- ඉන්නවනේ. අන්න ඒ KCl ගෙන් ආව Cl- ටිකේ එන්න ඕනේ. මුළු Cl- කියන්නේ ඔන්න ඔය ටික. එතකොට අපි දැන් දැක්කා ClO3- A බෙදීම 10ක් තිබ්බා මෙතන 25 පද්ධතියේ. යාගෙන් හම්බෙන Cl- මවුළු සංඛ්‍යාව වෙන්නේ A බෙදීම 10ක්. ඒ වගේම අපි දන්නවා KCl ආරම්භ පද්ධතියේ B ප්‍රමාණයක් හිටියා. ඒකෙන් 25ක් ගණිතය ආයේ KCl එතන B බෙදීම 10ක් වුණා. එතකොට KCl ගෙන් ආව Cl- මවුළු සංඛ්‍යාව වෙන්නේ B බෙදීම 10ක්. එතකොට මුළු Cl- මවුළු සංඛ්‍යාව අපිට ගන්න පුළුවන් A ධන B බෙදීම 10ක් කියලා. පැහැදිලිද? හරි. ඊට පස්සේ ඔන්න මුළු Cl- මවුළු සංඛ්‍යාව. මෙන්න මේ Cl-. මෙන්න මේ Cl- ට මොකද කරනවා කියන්නේ? මෙන්න මේ Cl- ට AgNO3 දානවා. AgNO3 දාලා අපි දන්නවා AgCl අවක්ෂේප වෙනවා. AgCl අවක්ෂේප වෙනවා. AgCl ආශ්‍රිත ජලයෙන් සෝදලා නියත ස්කන්ධයෙන් ලැබෙන තුරු රත් කරනවලු 100 පාට රත් කරනවලු. 100 පාට රත් කරන්නේ අපි දන්නවා 100 පාට රත් කරන්නේ විතර මේ ජලය දිනවනේ ඊට වාෂ්ප කරගන්න එපා. CL ජලය වාෂ්ප වෙන්න ගන්නවා. එතකොට AgCl විතරක් ඉතුරු වෙච්ච පද්ධතියක් අපිට හම්බෙන්නේ අවක්ෂේපයක් හම්බෙන්නේ අපිට දීලා තියෙනවා අන්නේ අවක්ෂේප ස්කන්ධයේ 0.135 ග්‍රෑම් කියලා. හරිද? හරි. මොකද වෙන්නේ? මෙන්න මෙතන Cl- හිටිය ද්‍රාවණේ දැම්මා AgNO3 දාපුවාම AgCl අවක්ෂේප වෙනවා. NO3- මේ විදිහට ඉන්නවා. හරි. මුළු Cl- මවුළු සංඛ්‍යාව මේ අපි දන්නවා මුළු Cl- මවුළු සංඛ්‍යාව අපි දැක්කා A ධන B බෙදීම 10ක්. A ධන B බෙදීම 10ක්. එතකොට අපි දන්නවා එතනින් හම් වෙන්න ඕනේ AgCl මවුළු සංඛ්‍යාවත් ස්ටෝකියෝමීටර් සංගුණ අතර අනුපාතය 1:1 හින්දා A ධන B බෙදීම 10ක් වෙන්න ඕනේ. හරිද? හරි. අපි දැන් ඒ වුණාට අපි දැන් මෙන්න මෙතන අපි හොයාගත්තා අපිට ගාණ කියලා දෙනවා
AgCl ස්කන්ධය අපිට දීලා තියෙනවා 0.135 ග්‍රෑම් කියලා. හරිද? හරි අපිට පුළුවන් එතනින් අපි AgCl වල මෞලික ස්කන්ධය හොයලා ගත්තොත් අපිට පුළුවන් AgCl මෝල් සංඛ්‍යාව එතනිනුත් හොයන්න. හරිද? එතනිනුත් හොයලා AgCl මෝල් සංඛ්‍යාව දෙවිදිහකට හොයලා ඒ දෙක සම්බන්ධ කරා නම් අපිට AB අතර සම්බන්ධයක් ගන්න පුළුවන්. හරි. එතකොට NaGCl කියන්නේ කවුද? NaGCl කියන්නේ 0.135 ග්‍රෑම්. ඒක බෙදන්න ඕනේ AgCl වල මෞලික ස්කන්ධය. AgCl වල මෞලික ස්කන්ධය ගත්තොත් එහෙම 143.5 ග්‍රෑම් කියලා එනවා. එතකොට අපිට පුළුවන් AgCl මෞල සංඛ්‍යාව යන්න. AgCl මෞල සංඛ්‍යාව පිට එනවා බෙදලා ගත්තොත් එහෙම AgCl මෞල සංඛ්‍යාව වෙනවා 0.135 විදීම 143.5ක් අපිට එනවා 9.4 ගුණ කිරීම 10/4යි මෞල කියලා. මේ මොකද්ද? අපි මෙතනත් AgCl මෞල සංඛ්‍යාව හොයාගත්තා. A දන B විදීම 10ක් කියලා. මේ දෙක සමානයි නේද? එතකොට අපිට A දන B ට අපි මෙතන අවක්ෂේප වෙච්ච AgCl මෞල සංඛ්‍යාව ගත්තා. A දන B විදීම 10ක් කියලා. සහ අපි මෙතනින් ආයෙත් අපි AgCl ස්කන්ධය ඇතුලෙන් අපි හොයාගත්ත AgCl මෞල සංඛ්‍යාව එතන තිබ්බ. ඒක ආව 9.4යි 10/4යි කියලා. එතකොට අපිට ගන්න පුළුවන් එතනින් 10න් ගුණ කරලා ගත්තාම A දන B ට මෙතනින් උත්තරයක් එනවා 9.4 ගුණ කිරීම 10/3යි මෞල කියන. ඔන්න අපිට එක සමීකරණයක් ආවා. තව A දන B අතර අපි තව සම්බන්ධයක් ගත්තොත් එහෙම අපිට පුළුවන් A සහ B වෙන වෙනම හොයන්න. නේද? ඊට පස්සේ හරි ඊළඟට අපි ගානට යමු. ඊට පස්සේ කියලා තියෙනවා ඊට පස්සේ කියලා තියෙනවා y ද්‍රාවණයෙන් තව කොටසක් ගන්නවලු. y ද්‍රාවණයෙන් ගන්නවලු තව 25ක් ගන්නවලු. හරිද? y ද්‍රාවණයෙන් 25ක් ගත්තාම අපි අර එන මෞල සංඛ්‍යාව අපි පිළිවෙලට දාගෙන ඉමු. නැත්තම් පැටලෙනවා. ඒක අපි දැන් අපි දන්නවනේ 250ක ද්‍රාවණයෙන් 25ක් ගත්තාම අර තිබ්බ මෞල සංඛ්‍යා 10න් බෙදෙන්න ඕනේ. ආයෙව බෙදලා දාගමු. අපි දන්නවා දැන් මේකේ KClO3 ඉන්නවා. එයාගේ කොච්චරක් ඉන්න ඕනද? A බෙදීම 10ක් ඉන්න ඕන. මොකද 25ක ද්‍රාවණයක් අපි ගාව තියෙන්නේ. අපි ගන්න 250කින්. එතකොට 250 25ක් වෙද්දී 10න් බෙදෙනවා. එතකොට KCl3 මෞල සංඛ්‍යාව 10න් බෙදිලා තමයි ඒකට එන්නේ. ඇයි අපි පොඩ්ඩයි ගන්නෙ. එතකොට මේ 10න් එකක් තමයි එන්නේ KClO3 මෞල සංඛ්‍යාව. KCl මෞල සංඛ්‍යාව අපිට එනවා B බෙදීම 10ක් කියලා. මෙන්න මේ අලුත් y කින් ගත්ත 25ක පද්ධතියේ මේ විදිහට තමයි ඉන්නේ. සහ අර කවුද? අපේ අර මගුලේ ඉන්න මේ නිෂ්ක්‍රීය කරයි. හරිද? හරි. අපි දැන් ද්‍රාවණයෙන් ගත්ත 25කට ආම්ලික මාධ්‍යයේ Fe2+ ආම්ලික මාධ්‍ය 0.2යි සාන්ද්‍රණයක් තියෙන Fe2+ ද්‍රාවණයක 30ක් සමග රත් කරනවලු. හරි. ප්‍රතික්‍රියා නොවූ Fe2+ ඔක්සිකරණය කිරීම සඳහා අවශ්‍ය වූ KMnO4 මෞල සංඛ්‍යාව KMnO4 සාන්ද්‍රණය අපිට දීලා 0.2යි යාගේ පරිමාව දීලා තියෙනවා 20 ගුණ කිරීම 10/3යි. හරි. ඕක පිළිවෙලට හදාගමු. දැන් මොකක්ද කියන්නේ? මෙන්න මෙයාට මෙන්න මේ පද්ධතියට මෙයාලා දානවලු මොනවද? Fe2+ දානවලු. Fe2+ දාද්දී මොකද වෙන්නේ? Fe2+ අපි මේක මෙතන නිකන් ලියලා ගමු මොකද වෙන්නේ කියලා. Fe2+ කෙනෙක් කරා Fe3+ දක්වා ඔක්සිකරණය වෙනවා. ඒ සමගම මොකෙක් කරේ ඔක්සිහරණය වෙන්න බෑ. මෙතන ඔක්සිහරණය වෙන්න පුළුවන් එකෙක් විදිහට ඉන්නේ ClO3- කෙනෙක් කරා. ClO3- කෙනෙක් කරා මොකද වෙන්නේ? ඔක්සිහරණය වෙනවා Cl- දක්වා. ඒකට අදාළ ප්‍රතික්‍රියාව අපිට දීලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන ප්‍රතික්‍රියාව නොවන හින්දා මෙන්න මේ වගේ අනුමාන ප්‍රශ්නික අපි නොදන්න ප්‍රතික්‍රියාවක් තිබ්බොත් ඒක දෙනවා. අපිට ප්‍රතික්‍රියාව දීලා තියෙනවා. Cl- දක්වා ඔක්සිහරණය වෙනවා කියලා දීලා තියෙනවා. පැහැදිලිද? හරි. ඔතනදී අර ඉතුරු වෙන Fe2+ එක්ක ප්‍රතික්‍රියා කරන්න. කියන්නේ ඉතිරි Fe2+ කියන එක නා KMnO4 එක්ක ප්‍රතික්‍රියා කරනවලු. ඒකට අවශ්‍ය වූ KMnO4 පරිමාව සහ එයාගේ සාන්ද්‍රණය දීලා තියෙනවා. හරිද? අපිට වෙන්න මේ KMnO4 මෞල සංඛ්‍යාව හොයාගත්තොත් අපිට පුළුවන් ඉතිරි Fe2+ මෞල සංඛ්‍යාව හොයාගන්න. එතකොට ආරම්භක මුළු Fe2+ මෞල සංඛ්‍යාව අපිට හොයාගන්න පුළුවන් ආරම්භක සාන්ද්‍රණය එයාගේ පරිමාවය දීලා තියෙන හින්දා එතකොට ඉතිරි ගාන හොයාගත්තොත් මුළු ගාන හොයාගත්තොත් අපිට පුළුවන් මෙන්න මේ ප්‍රතික්‍රියාව සඳහා වැය වෙච්ච Fe2+ මෞල සංඛ්‍යාව හොයන්න. Fe2+ මෞල සංඛ්‍යාව හොයාගත්ත කියන්නේ කෙලින්ම මෙතන තියෙන KClO3 මෞල සංඛ්‍යාව ස්ටෝනෝමික සංගුණාකාරණ වශයෙන් ගන්න පුළුවන්. හරි. එතකොට අපි හොයාගමු මුලින්ම ඉතිරි Fe2+ මෞල සංඛ්‍යාව හොයාගමු. ඉතිරි Fe2+ මෞල සංඛ්‍යාව වෙන්නේ මොකද කියන්නේ? අපි ප්‍රතික්‍රියාව දුලට කරලා ගමු. Fe2+ කියන එක නා MnO4- එක ප්‍රතික්‍රියා කරපුවාම අපි දන්නවා MnO4- Mn2+ දක්වා ඔක්සිහරණය වෙනවා.
Fe3+ දක්වා මෙයා ඔක්සිකරණය වෙනවා. මේක තුරුදු කරගත්තොත් එහෙනම් මෙතන ඔක්සිකරණාංක වෙනස 5ක් එනවා. මෙතන වෙනස 1ක් එනවා. මේක 5න් ගුණ කරන්න ඕනේ. මේක 5න් ගුණ කරන්න ඕනේ. මෙතන ආරෝපණ වෙනස ගත්තොත් එහෙනම් මෙතන නම් මේක නම් මතකෙනුත් දැන් නැහැ කි 8ක් H+ එනවා. සහ මෙතන 4ක් H2O එනවා. හරිද? හරි. එතකොට මේ කවුද? ඉතිරි Fe2+ තමයි මේ ඉන්නේ. පැහැදිලිද? හරි. ඉතිරි Fe2+ මවුල සංඛ්‍යාව හොයාගන්න අපිට පුළුවන් වැය වෙච්ච මෙන්න මේ KMnO4 මවුල සංඛ්‍යාව හොයාගත්තා නම් KMnO4 0.02 සාන්ද්‍රණය. ඒකෙන් වැය වුණේ 20ක්. 20 ගුණ කිරීම 10/3යි. ගන්න ඩෙසිමීටර අපිට පුළුවන් මෙතන තියෙන මවුල සංඛ්‍යාව ගත්තොත් අපිට එනවා 0.2යි 0.4ක් කියලා එනවා. 0.4 ගුණ කිරීම 10/3යි MnO4 මයිනස් මවුල සංඛ්‍යාව. අපි දන්නවා MnO4 මයිනස් සහ Fe2+ අතර මවුල අනුපාතය 1ට ස්ටේනෝමීටර් සංගුණකර අනුපාතය 1:5යි. එතකොට MnO4 මයිනස් 0.4 ගුණ කිරීම 10/3ක් තිබ්බනම් Fe2+ වැය වෙන්න ඕනේ. ඒ වගේ 5 ගුණයක්. ඒ කියන්නේ 2 ගුණ කිරීම 10/3ක් එනවා Fe2+. මේ කවුද? ඉතිරි Fe2+ මවුල සංඛ්‍යාව. හරිද? එතකොට අපිට පුළුවන් සහ ආරම්භක අර ආම්ලික මාධ්‍යයේ Fe2+ 30ක් එක්ක වැඩ කරනවා කියන්නේ. ඒ කියන්නේ ආරම්භක Fe2+ මවුල සංඛ්‍යාවනේ. අපිට පුළුවන් ආරම්භක Fe2+ මවුල සංඛ්‍යාව හොයාගන්න. ඒකෙන් මේ ඉතිරි එකන අඩු කරලා දැම්මොත් අපිට එන්නේ ClO3- 1 වැය වෙච්ච Fe2+ මවුල සංඛ්‍යාව. අපි හොයාගමු ආරම්භක Fe2+ මවුල සංඛ්‍යාව. ආරම්භක Fe2+ මවුල සංඛ්‍යාව කියන්නේ ආරම්භයේ අපි දන්නවා මෙතන මේ ගාණ කියලා දෙනවා 0.2යි සාන්ද්‍රණයේ Fe2+ සාන්ද්‍රණය. එයාගෙන් වෙච්ච පරිමාව දීලා තියෙනවා 30 ගුණ කිරීම 10/3ක් කියලා. එතකොට අපිට එන Fe2+ මවුල සංඛ්‍යාව මෙතනින් ගත්තොත් එහෙම 6 ගුණ කිරීම 10/3ක් මවුල. හරි. මෙතන මොකද්ද මේ ආරම්භක ගාණ දීලා තියෙනවා. ආරම්භක Fe2+ කියන්නේ මුළු Fe2+ කියන එකමනේ. හරිද? හරිද? හරි. මේ තියෙන මුළු Fe2+ මවුල සංඛ්‍යාව තමයි 6 ගුණ කිරීම 10/3යි. ඉතිරි Fe2+ මවුල සංඛ්‍යාව 2 ගුණ කිරීම 10/3. අපිට දැන් හොයාගන්න ඕන ClO3- සමග වැය වූ Fe2+ මවුල සංඛ්‍යාව. ඒ තමයි මුළු Fe2+ කින් අඩු කරන්න ඕනේ ඉතිරි Fe2+. හරි. මුළු Fe2+ ඇවිල්ලා 6 ගුණ කිරීම 10/3යි. ඒකෙන් අඩු වෙන්න ඕනේ ඉතිරි එක්කන ගත්තොත් 2 ගුණ කිරීම 10/3යි. අපිට එනවා 4 ගුණ කිරීම 10/3ක් මවුල කියලා. මේ කවුද ආවේ? මේ ආවේ ClO3- සමග වැය වෙච්ච Fe2+ මවුල සංඛ්‍යාව. හරිද? හරි. අපිට දැන් ප්‍රතික්‍රියාව ගමු ClO3- 1 Fe2+ කොහොමද වැය වුනේ කියලා අපි ගමු. ප්‍රතික්‍රියාව අපිට දීලා තියෙනවා. ඒක තුලිත කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ClO3- කියන එකනා Fe2+ එක්ක ප්‍රතික්‍රියා කරලා මෙහා Fe3+ වෙනවා. ClO3- කියන එකනා Cl- දක්වා ඔක්සිහරණය වෙනවා. මෙතන ඔක්සිකරණාංක වෙනස ගත්තොත් එහෙම 1යි මෙතන ගත්තොත් එහෙම 6යි. එතකොට මෙහා 6ෙන් ගුණ වෙන්න ඕනේ. එතකොට ආරෝපණ ගත්තොත් මෙතන ඍණ 1යි මෙතන ඍණ 1යි වැඩක් නැහැ. මෙතන ගත්තොත් එහෙම ධන 12යි මෙතන ගත්තොත් එහෙම ධන 18යි. මෙතන 6ක් වැඩි කියන්නේ මේ පැත්තට 6ක් H+ එන්න ඕනේ. +6යි මේ පැත්තට 3ක් H2O ආවනම් ප්‍රතික්‍රියාව තුලිතයි. හරිද? හරි. ඊට පස්සේ අපිට පුළුවන් අපි දැන් හොයාගත්තා මෙන්න මේ කවුද? අපි මේ ClO3- මෙන්න මේ ClO3- එක වෙච්ච Fe2+ මවුල සංඛ්‍යාව හොයාගත්තා. එයා අපිට 4 ගුණ කිරීම 10/3ක් කියලා. අපි දන්නවා එහෙනම් ClO3- Fe2+ ClO3- අනුපාතය 6:1යි. එතකොට අපිට ගන්න පුළුවන් මෙතන වැය වෙච්ච ClO3- මවුල සංඛ්‍යාව Fe2+ එක්ක වැය වෙච්ච ClO3 මවුල සංඛ්‍යාව අපිට ගන්න පුළුවන් 4 ගුණ කිරීම 10/3 බෙදීම 6ක්. පැහැදිලිද? එතකොට අපි දන්නවා අපි දන්නවා මෙතන ClO3- මේ මෙතන අපි දැන් හොයාගත්තා මෙන්න මෙතන ClO3- එක්ක වැය වෙච්ච Fe2+ හොයාගත්තා 4 ගුණ කිරීම 10/3යි
එකකින් අපිට ගන්න පුළුවන් එකකින් 6න් එකක් තමයි ClO3 මෝල් සංඛ්‍යාව වෙන්නේ 4 × 10ට 3 බෙදීම 6ක් වෙන්න ඕන. සහ අපි දන්නවා ඒ ClO3 මෝල් සංඛ්‍යාව තමයි ඒ බෙදීම 10ක් කියන්නේ. අපි දන්න මේ 25 තිබ්බ ClO3 එකනේ ඔය කවුද Fe2+ වැයුනේ. ඒ බෙදීම 10ක් තමයි 25 ClO3 තිබ්බේ. පැහැදිලිද? හරි. එතකොට මේ කවුද? මෙයා තමයි ඒ බෙදීම 10ක් වෙන්නේ ClO3 මෝල් සංඛ්‍යාව. එතකොට අපිට කෙලින්ම A කියන එක ගන්න පුළුවන් A සමානයි 40 ගුණ කිරීම 10 × 3 බෙදීම 6ක්. මේක එතකොට අපිට Aට උත්තරේ එනවා 46න් බෙදපුවාම 6.667 ගුණ කිරීම 10 × 3යි මවුල කියලා. හරිද? හරි. ඊට පස්සේ හරි නේද? මම සුළු කරා. බලමු 40 බෙදීම 6ක් කියන්නේ 6.67 තමයි. එතකොට හරි A හොයාගත්තානේ. අපි දැන් A හා B අතර කලින් සම්බන්ධයක් ගත්තානේ. A B අතර සම්බන්ධයක් අපි ගත්තා. A දන B කියන්නේ 9.4යි 10 × 3යි කියලා. දැන් අපි A හොයාගත්ත 6.67යි කියලා. එතකොට B කියන එක අපිට කෙලින්ම ගන්න පුළුවන් 9.4 ගුණ කිරීම 10 × 3න් අඩු වෙන්න ඕන 6.67 ගුණ කිරීම 10 × 3ක්. එතකොට B කියන එක නට අපිට උත්තරේ එනවා මෙයා අඩු කරන්න ඕනේ 9.4න් අඩු කරන්න ඕනේ. එතකොට අපිට එනවා 2.73යි කියලා. 2.73 ගුණ කිරීම 10 × 3යි කියලා. හරිද? A අපිට ආවා කීයක්ද? A සමානයි 6.67යි ගුණ කිරීම 10 × 3යි මවුල. එතකොට අපි දන්නවා A කියන්නේ කවුද? NKClO3. KClO3 මවුල සංඛ්‍යාව අපිට ආවා. ඒ කියන්නේ A කියන එක සමානයි මෙතනින්ම දාමුකෝ. හරි මෙතනින්ම දාලා ගමු. මේ කවුද? A කියන්නේ NKClO3. B කියන්නේ කවුද? NKCl. පැහැදිලිද? හරි අපිට දැන් ගන්න පුළුවන් මෙයාලගේ මවුල සංඛ්‍යාව දන්න හින්දා අපිට ගන්න පුළුවන් කෙලින්ම මෙයාලගේ ස්කන්ධ අපිට ගන්න පුළුවන්. MKClO3 කියන්නේ මොකද්ද? ස්කන්ධය ගුණ කිරීම යාගේ මෞලික ස්කන්ධය. 6.67 ගුණ කිරීම 10 × 3යි යාගේ මෞලික සංඛ්‍යාව. එයාගේ මෞලික ස්කන්ධය KClO3 ගේ මෞලික ස්කන්ධය ගත්තාම අපිට එනවා KClO3 ගත්තොත් එහෙම 122.5ක් වගේ Cl කියන්නේ 30 Cl කියන්නේ 35.5න් හරි. එතකොට 122.5ක් කියලා එයි. එතකොට මෙයාගේ ස්කන්ධයේ ග්‍රෑම් වලින් එනවා. මේක සුළු කරලා ගත්තොත් එහෙම KClO3 ස්කන්ධය අපි සුළු කරලා ගත්තොත් අපිට එනවා 0.82 ග්‍රෑම් කියලා එයි. හරිද? හරි. අපි එහෙමම ගමු. අපිට මෙතනින් ගන්න පුළුවන් MKCl ගමු. එතකොට KCl මෞලික සංඛ්‍යාව ගත්තොත් 2.7 ගුණ කිරීම 10 × 3යි. KCl ගේ මෞලික ස්කන්ධය ගත්තොත් එහෙම අපිට එනවා 74.5 ගුණ කිරීම 74.5ක් sorry 74.5ක්. මෙතන අපිට උත්තරේ එනවා ග්‍රෑම් වලින්. එතකොට MKCl කියන එක අපිට එනවා KCl ස්කන්ධය ගත්තොත් එහෙම එනවා 0.2 ග්‍රෑම් කියලා එයි. අපිට දැන් ගන්න පුළුවන් අපිට මේලගේ ස්කන්ධ ගත්ත කියන්නේ කෙලින්ම ස්කන්ධ ප්‍රතිශතයෙන් අපිට ගන්න පුළුවන්. ස්කන්ධ ප්‍රතිශතය ගත්තොත් අපිට එනවා මොකද්ද? W/W KClO3 කියන්නේ KClO3 ස්කන්ධය 0.82 ග්‍රෑම්. අපි දන්න ඕනේ මුළු ස්කන්ධය. මුළු ස්කන්ධය අපිට ආවා 1.1 ග්‍රෑම්. අපිට ගානේ මුලින් දීලා තිබ්බා. මුළු ස්කන්ධය ඇවිල්ලා මේ තියෙන්නේ 1.1 ග්‍රෑම්. හරිද? මුළු ස්කන්ධයෙන් බෙදුවා 100% ගුණ කරලා ස්කන්ධ ප්‍රතිශතය ගත්තා. පැහැදිලිද? මේක සුරු කරලා අපිට උත්තරයක් ගත්තාම KClO3 ස්කන්ධ ප්‍රතිශතය අපිට එයි 74.6ක් 100ට. හරිද? ඔක තමයි KClO3 ස්කන්ධ ප්‍රතිශතය වෙන්නේ. ඊට පස්සේ W/W KCl කියන එක ගත්තොත් එහෙම KCl ස්කන්ධය ඇවිල්ලා තියෙනවා 0.2ක් මුළු ස්කන්ධය 1.1 ග්‍රෑම්. මේක ගුණ කරන්න ඕනේ 100ට. 100ෙන් ගුණ කරපුවම අපිට එනවා KCl ස්කන්ධ ප්‍රතිශතය 18.2යි
100ට කියලා අපිට උත්තරයක් එනවා. ඔන්න අපි හොයලා ඉවරයි. හරිද? හරි. ගාන පැහැදිලිද? ඔච්චරයි කරන්න දෙන්නේ. ඇති ඒවන්නේ පිළිවෙලට කියන දේ අපිට පිළිවෙලට ලියාගෙන යන්න දෙන්නේ. හරිද? හරි. ගානේ ඇති දෙයක් නැහැ. ආයි මුලින් දැන් ඕනනම් කතා කරොත් එහෙම හරි පිළිවෙලට අපි පිළිවෙලට යමු. හරි. මුලින් දැන් ආයි කතා කරොත් එහෙම මොකද්ද කරේ? මුලින්ම ගානේ බලන්න මුලින්ම තිබ්බා KClO3 KCl පිටියන පද්ධතිය. එයාගේ ස්කන්ධ ප්‍රතිශතය හොයන්න ඕන. අපි මුලින්ම ස්කන්ධ ප්‍රතිශතය මොනව හොයන්න කලින් අපි මුලින්ම කරගන්න ඕන මේලගේ මෙන්න මේ මෞලික සංඛ්‍යා හොයන්න ඉන්න. හරිද? මෞලික සංඛ්‍යා හොයාගත්තත් එහෙම මෞලික ස්කන්ධ ඉක්මු කරලා ස්කන්ධ ගන්න පුළුවන්. මේ වගේ ස්කන්ධ ප්‍රතිශත ගන්න පුළුවන් මුළු ස්කන්ධය බෙදලා එච්චරයි කරන්නේ. හරිද? මුලින්ම මෞලික සංඛ්‍යා හොයන්න බෑ. අපි A දන AB කියලා දාගත්තා. මොකද අපි කොහේ වෙලාවක AB ට උත්තර දෙයක් ගත්තා කියන්නේ අරුන්ගේ මෞලික සංඛ්‍යා හෙව්වා වගේ තමයි. හරිද? එහෙනම් මේ AB කියලා දාගෙන හදාගන්න එක ලේසි. ඊට පස්සේ මොකද්ද කරේ? අපි දන්නවා පරිමාව 250ක් දක්වා තනුක් කරා කියන්නේ මුළු පරිමාව 250යි. ඒකෙන් 25ක් ගත්තාම අපි දන්නවා මේ මෞලික සංඛ්‍යා 10න් බෙදන්න ඕනනේ. මොකද අපි ගන්නේ මේ මෞල ද්‍රාවණය පුරා ඒකාකාරව ව්‍යාප්ත වෙලා ඉන්නවා කියලා තමයි අපි ගන්නෙ. එතකොට අපි ඒක එකම විදියට ද්‍රාවණය පුරා ව්‍යාප්ත වෙලා ඉන්නවා කියලා අපි ගන්නෙ. එතකොට ද්‍රාවණයෙන් 250න් 25ක් ගත්තා කියන්නේ ඒකෙන් 10න් එකක් වුණා කියන්නේ අර තිබ්බ මුළු මෞලික සංඛ්‍යාව වලින් 10න් එකක් තමයි අර අපි ගත්ත අනිත් 25ට එන්නේ. පැහැදිලිද? ඒකයි මූල සංඛ්‍යාව 10න් එකක් උනේ. ඊට පස්සේ මොකද කරා කියන්නේ AClO3 SO2ත් එක්ක ඔක්සිහරණය කරේවලු Cl- දක්වා. දැන් එතන Cl- කියන්නේ එතනින් ආව Cl- විතරක් නෙවෙයි. මොකද ආරම්භයේ KCl එක්ක Cl- හිටියා. නේද? එතකොට ඒ හින්දා මුළු Cl- AgCl විදියට අවශ්‍ය වෙන මුළු Cl- විදිය අර ආරම්භයේ KCl එකෙන් KCl වලින් හම්බෙච්ච Cl- උත් ගන්න ඕනේ. එතකොට ආරම්භයේ තිබ්බ KCl උත් 10න් බෙදලා මේ 25 එකට එන්නේ. ඒකයි B බෙදීම 10ක් උනේ. අපි ඒ දෙක එකතු කරලා ගත්තම ඒ දන B බෙදීම 10ක්. ඒ දන B බෙදීම 10ක් එනවා. ඊට පස්සේ AgCl ස්කන්ධය අපිට දීලා තිබ්බා. AgCl මෞලික සංඛ්‍යාව මොනවද ස්කන්ධෙන් බෙදලා ගන්න පුළුවන්. අපිට ආවා 9.4 4ක් කියලා. ඒතකොට ඒ දන B ට උත්තරේ ගත්ත 9.4 3ක් කියලා. හරි. ඒ දන B කියන්නේ අපි දන්නවා AgCl මෞලික සංඛ්‍යාව. මොකද මුළු Cl- මෞලික සංඛ්‍යාව AgCl මෞලික සංඛ්‍යාවට සමානයි. එයා අපි දන්නවා ස්ටර්න්ස් සංගුණාතර අනුපාතයෙන් ගත්තේ. ඒතකොට AgCl මෞලික සංඛ්‍යාව වෙන්නේ ඊතන B බෙදීම 10ක්. ඊතන B බෙදීම 10 කියන්නේ 9.4යි 10 4යි. මොකද අපි මේක AgCl ස්කන්ධයක් දීලා තිබ්බා. එතනනුත් අපිට මෞලික සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. ඊට පස්සේ තව 25ක් ගන්නවා වෙනවා. තව 25ක් ගත්තාම ඒකේ තියෙන KClO3 KClO3 ඒ කියන්නේ Cl2- කියන කට්ටිය ඔක්සිහරණය කරවන්න Fe2+ දානවා. Fe2+ දාලා Cl2- ටික Cl- දක්වා ඔක්සිහරණය කරවලා ඊට පස්සේ ඉතිරි Fe2+ ටික උදාසීන කරවන්න ඉතිරි Fe2+ ටික ප්‍රතික්‍රියා කරවන්න MnO4- දානවා. KMnO4 දානවා. KMnO4 දාපුවාම අපිට KMnO4 සාන්ද්‍රණයයි වැය වෙච්ච එයාගේ පරිමාව දීලා තිනවා. අපිට ඉතිරි Fe2+ මෞලික සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. ආරම්භක Fe2+ මෞලික සංඛ්‍යාව හොයාගන්න පුළුවන් ආරම්භක සාන්ද්‍රණයයි පරිමාවය දීලා තියෙනවා. එතකොට KClO3- එක වැය වෙච්ච Cl2- එක වැය වෙච්ච Fe2+ මෞලික සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. එතකොට කෙලින්ම අපිට ස්ටර්න්ස් සම්මුල අතර අනුපාතයෙන් ගන්න පුළුවන් Cl2- මෞලික සංඛ්‍යාව එතන තිබ්බ Cl2- මෞලික සංඛ්‍යාව අර මෙතනනුත් අපිට 25ක් නැගත්ත. එතකොට 10න් බෙදෙන්න ඕනේ. එතකොට කෙලින්ම A බෙදීම 10ක් තමයි කවුද? A බෙදීම 10ක් තමයි කවුද මේ Cl2- මෞලික සංඛ්‍යාව වෙන්නේ. ඒක අපිට ආවා 4 ගුණ කිරීම 10 3යි බෙදීම 6ක් කියලා. ඒ කියන්නේ එතකොට Aට උත්තරයක් අපිට ගන්න පුළුවන් 40 බෙදීම 6යි 10 3යි. කියන්නේ 6.67යි 10 3යි කියලා අපිට ආවා. එතකොට A දන B ට උත්තරයක් අපි ගත්තා 9.4යි 10 3යි කියලා. එතකොට B ට කෙලින්ම උත්තරේ ගන්න පුළුවන්. ඒකේ වෙනසින්. පැහැදිලිද? එතකොට AB හොයාගත්ත කියන්නේ එයාලගේ මූල සංඛ්‍යාව හොයාගත්තා. මූල සංඛ්‍යාව හොයාගත්තා කියන්නේ මෞලික ස්කන්ධ වලින් ගුණ කරලා අපිට එයාලගේ කෙලින්ම ස්කන්ධ ගන්න පුළුවන්. ස්කන්ධ ප්‍රතිශත ගන්න එයාලගේ මුළු ස්කන්ධයෙන් බෙදලා 100%න් ගුණ කරන්න තියෙනවා. ඔච්චරයි කරලා තියෙන්නේ. ගානේ ඇති දෙයක් නැහැ. පිළිවෙලට කියවන ගමන් පිළිවෙලට හදාගෙන යන්න තියෙන්නේ. හරි. ඒ ගානේ ඉවරයි.